ඉතින් ගොඩක් මේකේ පඳුරු ගහලා ගොඩක් ලොකුවට පඳුරු ගහලා ඇවිල්ලා තියෙනවා. මේ තනි ඈතින් තමයි අපි ගොයම ඉස්සේ ලොකුවට පඳුරු ගහලා ඇවිල්ලා තිනවා. බලා ගන්න පුළුවන්. ගොයම උසට ගිහිල්ලා මේ වී කරල් ලොකුවට ඇවිල්ලා තිනවා. මේකේ මේ බොල් නෑ බලන්න පුළුවන් කෙනෙකුට. මේ වී කරලක බොල් එක ඇටයක්වත් නෑ. කෙරවලටම පිරලා ඇවිල්ලා තියෙනවා. වෙන කන්නවලදී අපි වෙන්නේ මේ මුල්ලම හරියේ වී කරලේ බොල් තියෙන්නේ. මේක එහෙම නෑ. ඇට ඔක්කොම පිරලා ඇවිල්ලා ලස්සනට තියෙනවා. මුළු ගහපු නැති එක මේකේ වී කරල් පොඩි. මේ මෙතනින් ඉඳලා එහාට වී කරල් පොඩි. මෙතනින් එහාට තියෙන එක වී කරල් හොඳ ලොකුවට ඇවිල්ලා මේ හොඳට අස්සෙන්නක් තියෙනවා. ඒක වෙනස ඒ බලා ගන්න තමයි මම ගැහුවේ. මම කාගේවත් කීමකට කරපු දෙයක් නෙවෙයි මේක. මම අත්දැකීමෙන් දකින්න ඕන හින්දා මේ පෝර එක අනුමත කරගන්න ඕන හින්දා මටම මම මේ විදිහට කරේ. මේ මෙතනින් එහාට මෙතනින් මේලිය අතර ගැහුවේ නෑ. මේකට තමයි මං ගහලා තියෙන්නේ. කුඹුර නැත්තටම නැති වෙන්න ගිහිල්ලා තිබිච්ච කුඹුර ඊට පස්සේ මේ ඇමිනෝ ග්‍රීන් කියන එක ඉදුවට පස්සේ හොඳට ගස් ටික කරල් ගස් ටික වැවිලා මේ මගේ කුඹුරෙත් හොඳට හැදීගෙන ආවා. ඒ කුඹුරේ ප්‍රතිඵලය මම ගත්තද මේ වෙනකොට මම රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලෙපැද්ද ගල්පාය ප්‍රදේශයේ නිමල් කුසුම්සිරි මගේ නම. මම SAS ප්ලාන්ටේෂන් ආයතනයේ දියරපෝර වගේක මගේ ගොයමට යෙදුවා. ඒ දියරපෝර ඇමිනෝ ග්‍රීන් එකයි ඇමිනෝ පොටැස් කියන පෝර දෙක තමයි මම යෙදුවේ. දින 20ත් 35ත් අතර අපි පළවෙනි පෝර දියර පෝර එක යෙදුවා. ඊට පස්සේ දෙවනි පාර 35 55 අතර වගේ යොදලා මේක අපි මේ ගොයම මුළු ගොයමට යොදලා තමයි මේවා කරේ. ඉතින් ගොඩක් මේකේ පඳුරු ගහලා ගොඩක් ලොකුවට පඳුරු ගහලා ඇවිල්ලා තියෙනවා. මේ තනි ඈතින් තමයි අපි ගොයම ඉස්සේ ලොකුවට පඳුරු ගහලා ඇවිල්ලා තියෙනවා. බලා ගන්න පුළුවන්. මේ අපි මේ ගොයම උසට ගිහිල්ලා මේ වී කරල් ලොකුවට ඇවිල්ලා තියෙනවා. මේකේ මේ බොල් නෑ බලන්න පුළුවන් කෙනෙකුට. මේ වී කරලක බොල් එක ඇටයක්වත් නෑ. කෙරවලටම පිරලා ඇවිල්ලා තියෙනවා. වෙන කන්නවලදී අපි වෙන්නේ මේ මුල්ලම හරියේ වී කරලේ බොල් තියෙන්නේ. මේක එහෙම නෑ. ඇට ඔක්කොම පිරලා ඇවිල්ලා ලස්සනට තියෙනවා. මුළු කුඹුරටම අපි කිලෝ 20ක් වගේ තමයි යොදලා ඈතින් තමයි මේක තිබුණේ. ලස්සනට දැන් ගොයම මගේ උසට වගේ මේ ඇවිල්ලා උසට. ඉතින් සරු ගොයමක් තමයි අපිට දකින්නේ. ලොකු අස්සෙන්නකට යන්න පුළුවන් කියලා මට හිතෙනවා. මගේ යෝජනාව මේ දියර පෝරේ හේතුවොත් ලංකාවෙම මේ ගොවි මහතුන්ට හොඳ අස්සෙන්නකට යන්න පුළුවන් කියන එකයි මගේ වැටහීම. මම තව දෙයක් මේ විවාගාව කුඹුරේ වැඩ කරනකොට තීරණය කරන්න ඕනි කියලා. මේ දියර පෝරේක මම එක ලියද්දකට යෙදුවේ නෑ. ඒක තියෙන්නේ මේ පැත්තේ. මෙතනින් එහා පැත්තට මම මේ දියර පෝර එක යොදලා තියෙන්නේ. ඉතින් දෙකේ වෙනස ඔයගොල්ලන්ට හොඳින් බලා ගන්න පුළුවන්. මම මේ කිමිකල් එක ඒ කියන්නේ මේ දියර පෝර එක හොඳයිද නරකයිද බලන්න තමයි මම ඒක කරේ. මෙතන ඉඳලා ලියදී 5ක් තියෙනවා. මේක ගහපු නැති එක මේකේ වී කරල් පොඩි. මේ මෙතන ඉඳලා එහාට වී කරල් පොඩි. මෙතනින් එහාට තියෙන එක වී කරල් හොඳ ලොකුවට ඇවිල්ලා මේ හොඳට අස්සෙන්නක් තියෙනවා. ඒක වෙනස ඒ බලා ගන්න තමයි මම ගැහුවේ. මම කාගේවත් කීමකට කරපු දෙයක් නෙවෙයි මේක. මම අත්දැකීමෙන් දකින්න ඕන හින්දා මේ පෝර එක අනුමත කරගන්න ඕන හින්දා මටම මම මේ විදිහට කරේ. මේ මෙතනින් එහාට මෙතනින් මේලිය අතර ගැහුවේ නෑ. මේකට තමයි මං ගහලා තියෙන්නේ. තමයි මගේ මේ දියර පෝර එක ගැන මගේ යාළුවට මම කිව්වා. ඉතින් එයාගේ කුඹුරටත් මේ දියර පෝර එක එයා යෙදුවා. මේ පෝර එක ගැන අදහසක් එතුමාගෙනුත් ගන්න පුළුවන්. මේ යාළුවා කියන කතාව හරිය. නේන කොසන්සිරි කියන්නේ මගේ යාළුවෙක්. එතකොට මේ පෝර එක යොදද්දී පෝර එක ගැන විශ්වාසයක් අපි
මුල තිබුණ නැතුවට පහු වෙනකොට ඊට කලින් අපිට හම්බුණා නම් කොහොමද මේ පොර එක කියලා අපිට හිතෙන්න ගත්තා. මොකද මේ යාළුවා වී වපුරනකොට මේ කුඹුරට දාලා තිබුණ දිය දාලා තියච්ච පැල කරලා තියච්ච වී ප්‍රමාණය ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් යොදන ප්‍රමාණයට වඩා වී ප්‍රමාණය අඩුවෙන් තමයි එන්දලා මේ වී වපුරන දවසේදී මට මේකට වී ටික හින්න කිව්වම බැලුවා වී ටික මදි. මං කිව්වා මට නම් බෑ මදි වේ කියලා බයක් මට ඇති වුණා. ඊට පස්සේ එහෙනම් කමන්නේ නැහැ කියලා එයාම තමයි මේ කුඹුර වී ටික වැපුරුවේ. දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ හරියට ආවොත් එහෙම මේ තැන අඟල් 4ක් 5ක් එහයින් තමයි මේ එක වී ඇටයක් පැලවිලා තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති මේ බලන්න මෙන්න මේ හරිය මේ ගත්තම් මේ කුඹුර හැමතැනම මෙහෙමයි පෙන්වන්න පුළුවන්. මේ ආකාරයෙන් අඟල් 6ක් 7ක් මේ එතන ගත්තොත් එහෙම අඟල් 9ක් විතර මේ වී පඳුරු දෙක දුරයි. එතකොට එහෙම තියෙද්දි ගොයමක් තමයි ඊට පස්සේ මේ ඇමිනෝග්‍රීන් කියන එක දවස් 20යි 35යි අතර මයිටි දවස් 24දී වගේ තමයි මෙයා මේක යෙදුවේ. ඊට පස්සේදී ගොයම අපි හිතුවට වඩා හොඳට මේ පඳුරු ගහලා ආවා. ඒකට තුන්රුවන්ගේ තරම් ලැබිලා තියෙනවා. එතකොට ඊට පස්සේ අවුරුදු දවස් 35න් පස්සේ 50ක් වගේ අතරතුර තමයි ඇමිනෝ පොටෑස් කියන එක යෙදුවේ. ඊට පස්සේ මේ හොඳට ආපු ගොයම කරල් ටික ඇවිල්ලා මේ ආකාරයෙන් මේ කරල් බල වෙලා මටත් මේ ක්‍රියා දුන්නා. මගේ කුඹුරටත් මං යෙදුවා. මොකද මම ගොයන් වී වපුරලා සති දෙකකට විතර පස්සේ තමයි මෙතුමා මේ ටික වැපුරුවේ. එතකොට මගේ කුඹුරේ කාලේ පහුවෙලා තුණා. ඒත් කුඹුර නැත්තරම නැති වෙන්න ගිහිල්ලා තිබිච්ච කුඹුර ඊට පස්සේ මේ ඇමිනෝග්‍රීන් කියන එක ඊට පස්සේ හොඳට ගස් ටික කරල් ගස් ටික වැවිලා මේ මගේ කුඹුරෙත් හොඳට හැදීගෙන ආවා. ඒ කුඹුරේ ප්‍රතිඵලය මම ගත්තද මේ වෙනකොට කුඹුර කපල ඉවරයි. නමුත් මේ කුඹුරට ආපුවම මට සතුටක් තියෙනවා. මම ඔබටත් කියන්නේ මේ වගේ අපේ කෘෂිකාර්මික භෝග රසායනික පොහොර වලට වඩා කෘෂිකාර්මාංශයට මූලිකත්වය දීලා කළොත් මේ වගේ බොල් නැති කුඹුරක් ලොකු අස්වැන්නක් ගන්න ඔබට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා හැමෝටම මම කියන්නේ මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ලංකාව පුරාම වී වගාවෙන් ඒ වගේම කෙත් වතු වලින් බර වෙච්ච රටක් මේක. ඒකට අපිට ආදේශක පිටරටින් ගෙන්නන දේවල් වලට වඩා ලංකාවේදී ප්‍රයෝජන අරගෙන ඒ දේ ව්‍යාප්ත කරලා ඒ දේ හසුරුවාගෙන අපේ ප්‍රයෝජනයට ගන්න ගොවි මහත්තුරුන්ට හේලන දාඩිය කඳුලකටම බොහෝ ප්‍රතිඵලයක් වටිනාකමක් ගන්නවා නම් අපේ දේත් එක්ක එකතු වෙලා මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ වගාව සරු කරගන්න කියන යෝජනාව තමයි මම කරන්නේ හැමෝටම. ඒක නිසා මේ පොහොර එක හඳුන්වලා දීපු ආයතනයටත් ඒ ආයතනයේ නිර්මාතෘවරුන්ටත් ආදී සියලු දෙනාට අපි දැන් මගේ යාළුවත් මෙතන ඉන්නවා. එයාගේ කුඹුර තමයි මම මේ ඉන්නේ. ඒක නිසා හැමෝටම මේක මම අවස්ථාවක් කරගන්නවා. ඒ ආයතනයටත් ස්තුති කරන්න. බොහොම